දැවැන්ත ඉතිහාසයක තොරතුරු හොයාගෙන ආපු ගමනේ ආරම්භක ස්ථානයේ පෙනිපෙනී අපි ඉන්නේ. මෙතන කියන්නේ රාවණා ගුහාව. සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ පාරේ එන්න අමාරුයි. ඒකට හේතුව තමයි හොදගෙන ගිහිල්ලා ගල් ගැලවිලා එන කෙනෙක් බොහොම දුෂ්කර මාර්ගයක ආවේ. නමුත් වර්තමානයේ වෙන විට කොන්ක්‍රීට් අතුරලා කෙනෙකුට පාදයේ තබා ගන්න පහසු වෙන ආකාරයට පඩි හදලා තියෙනවා. මෙතන තමයි මහා රාවණා රජතුමා සීතා සංකවා තිබූ ස්ථානය. ලංකාවේ විද්‍යුත් මුද්‍රිත කිසිම මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් දීර්ඝ අනාවරණයක් කරන්නේ නැහැ. අපි තමයි පළමුවටම කරන දීර්ඝම අනාවරණය. ගායන් අඳුරුයි මෙතන ආලෝකයේ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපිට ඒ ප්‍රශ්න වල මුහුණ දෙන්න පුළුවන් නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් එතන ළඟා වෙලා ඉන්නේ. මෙතන උඩට ගියාම අපිට පුළුවන් බොහෝ දුරට ඇතුළට යන්න. හැබැයි එතනට ආලෝකය ඕන වෙනවා. නමුත් උඩට යනකම් අපිට ආලෝකය එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. අපේ නිෂ්පාදක කණ්ඩායම ළඟ ආලෝක අවශ්‍යතා සියල්ල සපුර ගන්න. එවනම් අපිට ඇතුළට යන්න පුළුවන්. මෙතනින් ප්‍රවේශමෙන් යන්න. බොම් පරිස්සමට මේ විදිහට ගියා නම් ප්‍රවේශමෙන් උඩට යන්න පුළුවන්. පොඩි වතුර බින්දු කාන්දු වීමකුත් හැබැයි මේ ගල් පර්වතයේ මැදින් තියෙනවනේ. තියෙනවා. ඒක ස්වභාවික පිහිටීමක් වෙන්නේ. ස්වභාවිකව කියන්නේ මේ ගල දැන් දි รา පත් වෙලානේ තියෙන්නේ. සමහර තැන් වලින් කාන්දු වීම වෙනවා. අපිට පුළුවන් මෙතන සෑහෙන දුරක් ඇතුළට යන්න. කොච්චරක් යන්න පුළුවන්? ඔතනින් උඩට නැගලා තව හැරලා ටිකක් යන්න පුළුවන්. හැබැයි එතන ගියහම අපිට එළියක් ඕන වෙනවා. ඔව් අපි ආලෝකය පාවිච්චි කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ආලෝකයෙන් යන්න පුළුවන් දුර ප්‍රමාණය මෙච්චරයි. ඔව් අතෙන් යන්න පුළුවන්. එතන එහාට අපිට කෘත්‍රිම ආලෝකයක් ගෙනියන්න. රාවණා ඉතිහාසයේ විනාශ වුණාට පස්සේ විභීෂණ විසින් මේ සියල්ල වසා තබනවා. ඒ නිසා අපිට යන්න පුළුවන් දුර තව බොහොම ටිකයි. එතන ගියාට පාර වහලා තියෙන බවත් හොඳටම පේන්න පුළුවන්. මේව නිකන් අමුතු යකඩ වගේනේ. නිකමෙට වගේ දි รา ගියපු යකඩ කුට්ටියක් මතක් කරගන්න. ගයන් මට නම් පේන්නේ ඇත්තට මේක යකඩයක් වගේ. මේ දැන් මේ මම එකයි කිව්වේ මේ ගරා වැටිච්ච දෙයක් නෙමෙයි අපි බලන්නේ. මේට අවුරුදු 5000කට කලින් ඊටාම විරාජමානව තිබ්බ ස්ථාන තමයි මේ ගරා වැටලා තියෙන්නේ. ඒතර මේ ගලත් එක්ක තියෙන විශේෂ බදාමයක් මේ පියස්ස හදලා තිබ්බු කොටස් තමයි මේ ගරා වැටලා තියෙන්නේ. ඒ නිසා මේක විශේෂ විදිහට පේන්න පටන් ගන්නනේ. මේ හැම තැනකම අපිට දකින්න පුළුවන් නටබුන් වෙච්ච දේවල් විතරයි. නමුත් මීට වසර 5000කට කලින් අපිට මේ තැනට එන්න තිබුණා නම් මීට වඩා ඊටාම හොඳින් මේ දේවල් පිළිබඳව දකින්න පුළුවන්. ගයන් පොඩ්ඩක් කියන්න එපා. දැන් මේ මෙතන මේ බලන්න මෙතන පොඩ ආච් එකක් කපලා වගේ මේ. ඒක මේ අදయ్య කරපු එකක් නෙවෙයිනේ. නෑ මේකේ හැම තැනම ඔය වගේ හැඩ තියෙනවා. මොකද මේකේ මේ ගලේ පිහිටීමක් නෙවෙයිනේ. නෑ ගලේ පිහිටීම නෙමෙයි. ওই විශේෂ බදාම එක්ක අලෝපු ගල් තියෙන්නේ. හැම තැනම මොකක් කර නිර්මාණයක් තිබිලා තියෙනවා. හැබැයි පසු කාලේන ඒ සියල්ල ගරා වැටලා තියෙනවා. දැන් මේ ගැන දන්න විශේෂ පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා. ඔවුන් ඇවිල්ලා නිතර මේ ස්ථානවල බුදු පූජා කරනවා. ඔබට මේ දකින්න පුළුවන් පහන් එහෙම තියෙනවා තාමත්. දැන් මට කියන්න සාමාන්‍යයෙන් දැන් අපි අදින් වසර 4000කට 5000කට එහාට යන්කෝ. ඔබගේ තියෙන දැනුමත් එක්ක ඔබට යම් කිසි දෙයක් දෘශ්‍යමාන වෙනවා ඇතිනේ. ඒ දේවල් එක්ක මේ භූමියේ මෙහෙම්මම දෙයක් තියෙන්න ඇත්තේ. නෑ. මේ දැන් තියෙන්නේ මේ ඔක්කොම ගොඩ වෙලා සහ උඩ තිබ්බ පියස කරා වැටිලා.
එහෙම නොවෙන්නට මෙතන යන්න පුළුවන් අඩි 12 කුස පුද්ගලයට යන්න පුළුවන් ස්ථානයක් මේ. මෙතනින් තමයි පහළට පඩිපෙළ තියෙන්නේ. එතනින් තව පොඩක් අපි එහා පැත්තට ගියාම. එතන තියෙන පඩිපෙළ දැන් වැහිලා තියෙන්නේ. මෙතන තමයි සීතා සංගවා තැබූ ප්‍රධාන මාලිගාවට යන දොරටුව තියෙන්නේ. හරි. අපි පොඩ බලමු ඉස්සරහට ගිහලා. එතන විතරයි අපිට එන්න පුළුවන්. නේ අපිට යන්න පුළුවන් වෙන්නේ මේ අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් පොඩක් මේ ගොඩ කරපු එකක්. මැදට ගියම ඔය ටික හොඳට ඔය සද්ද දෙනවා. බොල් හඬ. ඒ කියන්නේ මේ ස්ථානයේ සම්පූර්ණම මේ තියෙන කට වහලා දාලා. වහලා තියෙන්නේ. පුරාවිද්‍යාවට පුළුවන් නම් මෙතන කැණීමක් කරන්න. මෙතන තියෙන මම කියන පඩිපෙළ දොරටුව විවෘත කරගන්න පුළුවන්. ඔබ අභියෝග කරනවද ඒක? නියත වශයෙන්ම. එතකොට ගයන් දැන් මෙතන දැන් අපි ප්‍රධාන දොරෙන් ඇතුළට ආවේ. ඔව්. මෙතනින් පල්ලටද නැත්තම් තවත් කෙලින්ම නෑ මෙතනින් පහළට බැහැලා යන්න ඕන. මෙතනින් පහළට බැහැලා ගියාම දැන් අපි රාවණා දිය ඇල්ල දැක්කේ. රාවණා ඇල්ල දිය ඇල්ල. රාවණා ඇල්ල දිය ඇල්ල තිබෙන කඳු වැටිය සහ මුලින්ම ඇතුළත තියෙන කුහරය ඇතුළත තියෙන්නේ මාලිගා සංකීර්ණය. ඒ මාලිගා සංකීර්ණයේ සීතා සංගවා තිබූ ස්ථානයට යන්න තියෙන ප්‍රධාන දොරටුව තමයි මේක. මෙතනින් බහින්න තියෙන තැන තමයි මේ වහලා තින්නේ. එතන සාමාන්‍යයෙන් කිලෝමීටර වලින් බැලුවොත් නැත්නම් අඩි ප්‍රමාණයක් අතින් බැලුවොත් මෙතන සිටද? මෙතන සිට මෙතන ඉඳලා කිලෝමීටර 2ක් විතර යන්න වෙනවා. බහින්න වෙනවා අපිට කොහොමත් අඩි 1000ක් විතර පහළට. එතන එහාට යනකොට අපිට හම්බ වෙනවා. නමුත් එතෙන්ට එන්න පුළුවන් තව ස්ථාන තියෙනවා. තව මාර්ග තියෙන ඕන තරම්. මේක තමයි ප්‍රධාන තැන. ඒ කියන්නේ කෙනෙකුට පහසුවෙන් බහින්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඇති ගල් වලින්. අනිවාර්යෙන්ම පහසුවෙන් යන්න පුළුවන් ස්ථාන පඩි ආකාරයට ඒ සියල්ල වහලා තියෙන්නේ, විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට අර හොයාගත්තු අතුරු පාරවල් දිගේ බොහොම දුෂ්කරව තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. දැන් ගයන් කියන්නේ මේ ස්ථානයේ හරියට විවෘතව තිබ්බා නම් සීතා සංගවා තිබූ ස්ථානයේ මේ ස්ථානයේ ඉඳලා කිලෝමීටර වලින් බැලුවොත් දෙකක් තියෙනවා කියලා හිතමුකෝ අපි. ඒ ස්ථානයට කෙනෙකුට පහසුවෙන් යන්නට පුළුවන්. මේ ස්ථානේ වහලා තියෙන හින්දා අර ඈත පාරවල් වලින් අතුරු පාරවල් වලින් හොයාගෙන බොහොම අමාරුවෙන් කෙනෙක් යනවා නම් ගවේෂණයකට එතෙන් යන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේක තමයි ලේසිම පාරේ යනවා නම්. අනිවාර්යෙන්ම. මේක මතු කරගත්තොත් අපිට බොහොම පහසුවෙන් මෙතනින් බැහැලා ওই කියන තැනට යන්න පුළුවන්. සම්පූර්ණ ඒ කාලේ සියලු නගර භූගත නගරද? රාවණා යුගයේ සියල්ල කලේ භූගතවයි. ඒකට හේතුවක් තියෙනවා. ශිලාගෝලය තමයි සියලුම නිර්මාණ කරේ. ගොඩනැගිලි සියල්ල කලේ භූගතවයි. ඊට හේතුව සෝබාදහමට කිසිම හානියක් රාවණා යුගයේදී සිද්ධ කළේ නැහැ. සෝබාදහමේ අයිතිය සියලුම ජීවීන්ට අයිති කරලා දීලා තිබුණේ. සෝබාදහම තිබුණේ භුක්ති විඳින්න. භුක්ති විඳින්න කියන්නේ දැන් අපි කරන විදිහට විනාශකාරී එකක් නෙමෙයි. රාවණා යුගයේදී විනෝද වීම සඳහායි සෝබාදහම තිබුණේ. තුර්ලතා තිබුණේ, දියඇලි තිබුණේ, කඳුවැටි තිබුණේ විනෝද වීම සඳහා. අනෙක් සියලුම නිර්මාණ ගොඩනැගිලි මංමාවත් සියල්ල තිබුණේ භූගතව. ශිලාගෝලේ දැන් අපි රාජාවලියෙන් උදාහරණයක් ගත්තොත් එහෙම රාජාවලිය කියනවා මාලිගා 520ත් වීදි 4 ලක්ෂයත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා. ඒතර දත්ත තොරතුරු සහිතවම තියෙනවා වීදි 4 ලක්ෂයක්. ලක්ෂ 4ක් භූගතව තිබෙනවා. ඉතින් ඒ වයින් කොටස් තමයි අපිට මේ හමු වෙන්නේ. මේ තියෙන උමන් දොරටු දැන් බොහෝ අය කියනවනේ සම්පත් දැන් ඔක්කොම කියන්නේ මේ ගුහාව තමයි සීත සංගවල තිබ්බ ගුහාව. ඒක වැරදි. කොහෙර ගුහාවක් තිබ්බ මේක රාවණා හිටපු ගුහාව. ගුහාව ගැන රාවණ රජුරු හිටියේ. අපි රාවණ රජුරු ගැන මේ තරම් අභිමාණයෙන් කතා කරන්න ඕනේ නැහැ. මේ අපිට තියෙන්නේ ශේෂ වෙලා තියෙන උමන් ద్వාර ටික. ඉතින් ඒවා වහලා තියෙන්නේ. වහලා තියෙන නිසා අපිට මතු පිට බැලුවහම මිනිස්සුන්ට පේන්නේ මෙතනින් එහා විශාල ගොඩනැගිල්ලක් තියෙන බව. නමුත් මම අභියෝග කරනවා සහ මම ඔප්පු කරලා අපිට පුළුවන් නම් ඉදිරි වැඩසටහන් වලදී හරි පෙන්වන්න මම පෙන්වන්නම් යන්න තියෙන ඇතුලේ තියෙන විශාල මාලිගා. දැන් අපි දෙන්න මෙතන ටිකක් අපහසුවෙන් ඉන්නේ. මේ මට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ ගැන. අපි පහසු තැනකට යන්න. අනිවාර්යයෙන්. අපි ඉස්සරහට කියලා කතා කරමු.